ජූනි පාඩම ගොඩක් අයට මගේ ඇරලා තියෙන්නේ. මොකද සමහර අය විෂයන් මාරු කරලා සහ අලුතින්ම සබ්ජෙක්ට් එක තෝරගත්ත අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්න ඔයාලට මොන මට්ටමක හිටියත් අපේ ක්ලාස් එක ඇතුලේ අපි හොඳ වැඩසටහනක් අරගෙන ගිහිල්ලා ඔන්ලයින් කියලා වෙනසක් ඔයාලට දැනෙන්නේ නැතුව ෆිසිකල් වලටත් වඩා රහට ඔන්ලයින් එකේ ලස්සන වැඩසටහනක් එක්ක ඔයාලගේ ප්‍රතිඵලය ඒ සාමාර්ථයක් දක්වා අරගෙන යන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි ඔන්ලයින් පන්ති ඇතුලේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරලා තියෙනවා. මේ වෙද්දිම සිකුරාදා දවසේ සිකුරාදා රාත්‍රී 7:30 ඉඳලා උදේ සිකුරාදා රාත්‍රී 7:30 ඉඳලා අපි කරන්නේ අපේ සාමාන්‍ය MCQ ඊට පස්සේ පාස් පේපර් MCQ සහ ප්‍රශ්න සාකච්ඡා කිරීම තමයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි සිකුරාදා ක්ලාස් එකේ කරන්නේ 26 ළමයින්ට මෙන්න මේ වැඩසටහන සිකුරාදාට කරනවා. ඊට පස්සේ අපි සෙනසුරාදා දවසේදී කරන්නේ පුතේ සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත. ඔයාලගේ වචනෙන් කියනවා නම් තියරි. සෙනසුරාදා රාත්‍රී 7:30 ඉඳලා අපි අඛණ්ඩව තියරි කරනවා. ඊළඟට ඉරිදා මේ අද දවසේ ඉතින් අද අපි කරන්නේ මුල සිට නැවත සියලු පාඩම් ආවරණය කිරීම. ඉතින් අඩුවක් නැතුව අන්න සෞන්දර්ය අපි කරනවා පුතේ. සඳුදාට දෙන්නේ අපේ පේපර් පන්තිය. ඉතින් මේ විදිහට තමයි අපි ඔන්ලයින් අයට ඒකක් කරන් දෙන්න සුපිරි වැඩසටහනක් හදලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් එතකොට ඔයාලට ලස්සන ටියුට් එකක් ගෙදරට එනවා. පැහැදිලිව ලස්සනට වැඩසටහන යනවා. ඉතින් ඔයාලත් උද්‍යෝගයෙන් උනන්දුවෙන් ලස්සනට ඔයාලට අනිත් එක තමයි දරන්න පුළුවන් මුදලකට අපි පන්තිය කරගෙන යනවා. හරිද? ඉතින් යන වියදමත් එක්ක ඉතාමත්ම සාධාරණ මුදලකට පිළිවෙලකට දවස් 4ක් පන්තිය කරනවා. ඉතින් ඒක නිසා ඔයාලට හොඳ ප්‍රයෝජනයක් ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙන් ගන්න පුළුවන්. ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටිකක් ලස්සනට කරන්න. ඉතින් අද අපි එහෙනම් ආරම්භ කරමු මුල සිට පාඩම් ආවරණය